ජනතාව දැන්ටමත් අපිට ඒ වරම දීලා තියෙන්නේ. අපි දැන්ටමත් ජයග්‍රහණය කරලා තියෙන්නේ. එහෙන් බැලුවොත් නැගෙනහිර කොළඹ අපිට ඒ ආසනයේ කොට්ටාශ 7න් 7ම අපේ. බටහිර කොළඹ 5න් 5ම අපි. බොරැල්ල 7න් 7ම අපි. උතුරු කොළඹ අපි 6ක් අරගෙන තියෙනවා. මැද කොළඹ අපි 8ක් අරගෙන තියෙනවා. මේ ස්ථානයට ආවේ අපි අපිට දැන් නගරාධිපතිනිය ලෙස දිවුරන්න තව දවස් 9ක් 10ක් තියෙනවා. ඉතින් අපිට එතකන් ඉන්න බෑ. දැන් මේ වැඩ ටික පටන් ගන්න ඕනේ. ඉතින් පටන් අරන් අපි සංවර්ධන කමිටුවේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ තීන්දුව ටිකක් අරන් තිනවා. නගර සභාවත් සම්බන්ධ කර ගනිමින් මේ සංවර්ධන ව්‍යාපෘතීන් ටික කරන්න. ඉතින් අද කිඹුලෑල සුද්ධ කිරීමේ ව්‍යාපෘතියක් දාගෙන තියෙනවා. ඒ සුද්ධ කිරීමේ ව්‍යාපෘතිය නිරීක්ෂණයට තමයි අපි ආවේ. ඉතින් තවත් මේ වැඩ කඩිනම් වෙනවා. නගරාධිපතිනිය දිවුරුම් දීමෙන් පස්සේ බලන්න ඕනේ බලන දේවල් තියෙන්න ඕනේ. ඒතොර ඒ බලන දේවල් අපි හදන්න ඕනේ. හදන වැඩ පිළිවෙලේ තමයි අපි දැන් ඉන්නේ. අයිවාරුව ජනතාවගේ ජයග්‍රහණයක් තමයි අද සිද්ධ වුණේ. බලන්න කොළඹ නගරේ වෙනස මාස 6ක් යනකොට. නගරේ වෙනස මාස 6ක් යනකොට. Good.